කරනවා මේ තියෙන කැසිකිලියක්. කැසිකිලියක් කියලා කියන්නේ මුත්‍රා කරන්න පමණක් භාවිතා කරපු එක. මේකේ විශේෂත්වයක් දෙනවා මේකේ කැටයමක් කොල්ලා තියෙනවා. මේ රජමාලිගාවක 90ක් කැටයන් කොල්ලා තියෙනවා. මේ රජා ඉන්න තැන මුත්‍රා කරන්න හදලා තියෙනවා. මේ හේතුවක් තියෙනවා. රජ සම්පත් මුත්‍රා කරන එක තරම්වත් වටින්නේ නැහැ කියන්නේ. මේ වික්ෂුව මං කියවනේ පහළම කියන්නේ මේ සටන තියෙන වික්ෂුවගේ මනසත් එක්ක. මේ මනසට තමයි දෙන්නේ. ඒ කියන්නේ අපි හැම දෙයක්ම කරන්නේ ගිහි සම්පත් කියන එක හොයාගෙන. ඒතර එයාගේ මනසට දෙනවා රජ සම්පත් ලැබුවත් ඒක මුත්‍රා කරන එක තරම්වත් වටින දෙයක් නෙමෙයි කියන්නේ. මේක හිටගෙන නෙමෙයි මුත්‍රා කරේ ඉඳගෙන. මේක ඉඳගෙන මුත්‍රා කරනවා. කියන්නේ මේකෙන් යන මුත්‍රාව පහට යන්නේ පෙරිලා ෆිල්ටර් තාක්ෂණයේ භාවිතයි. ඒ තමයි කෞතුකාගාරට ගියොත් එහෙම අන්ඩල්ප්‍රේ මුට්ටි තියලා තියෙනවා. ඒ තමයි කැසිකිලියකින් ගන්න පෙරන. මේ වගේ එක මුත්‍රා කරනවා. යා මනස දියුණු කරලා තියෙනවා. කය සංවර කරලා තියෙනවා. කෙලෙස් ප්‍රහීන කරලා තියෙනවා. එහෙම නැත්තම් මුත්‍රා යන්නේ මේ. මේකට මුත්‍රා කරනවා කියන්නේ යට කෝටියක් සංවර සීලය තියෙනවා. සම්මා සති. ඊයවි සීය කියන එක පවතී. ඒ කාලේ මුත්‍රා කරනවා කියලා කියන්නේ භාවනාව. එතකොට අර මූලික ඒ කියන්නේ ජලය ආහාර ඖෂධ කියන මූලික සීමාවෙන් ඔබට ඇවිල්ලා ඉතුරු තියෙන සියලු දේවල් තියෙන්නේ බණ භාවනා කටයුතු කරන්න. එතකොට බෞද්ධ කියන දර්ශනේ ඔය වගේ ඒ කියන්නේ මුත්‍රා කරද්දී සිහියෙන් තමයි කරන්නේ. අපි නමට විතරයි බෞද්ධ. يعني උපැන්නේ දීලා තියෙන නිසා විතරයි. බෞද්ධ කියන එක තියෙන්නේ තමන්ගේ මනසේ කරන ක්‍රියාවලියත් එක්ක. එතකොට මේක ගැඹුරු දහමක් මේ තියෙන්නේ. එතකොට ඒ කාලේ ඒකයි රහතන් වහන්සේලා අච්චර ප්‍රමාණයක් බිහි වෙලා තියෙන්නේ. එයාලා හැම වෙලාවෙම ප්‍රඥාවත් එක්ක හිටපු කට්ටිය. අපි අර දැන් කරන්නේ අර අනිත් ආගම් කරනවා වගේ ඔය ඇදහිලි වන්දනාමාන කරන එක ලෝකේ ඕනම රටක ඕනම මිනිස්සෙක්ට කරන්න පුළුවන් දෙයක්. හැබැයි මේ දහම ඊට හාත්පසින්ම වෙනස්. මේ වගේම ගොඩනැගිලි තමයි මේ දෙපැත්තට තියෙන්නේ. දැන් අර සක්මන් භාවනාව කියන එක බුදුහාමුදුරුවෝ අලියම කරන භාවනාවක්. ඒකට ඒක එකක් භාවනාවක් අනිත් එක ශරීර සෞඛ්‍යයට අදාළ වෙන දෙයක්. ඒක තමයි මේ දෙපැත්තටම ඔය වගේ දැන් ඔය උඩ ඉඳලා මේ පැත්ත බැලුවොත් එහෙම මේ එහා පැත්තේ තියෙනවා. ගල් ප්ලේට් ලොකු ගල් ප්ලේට් එකක් එක්ක ධර්ම දේශනා කරපු ධර්ම මණ්ඩපයක් හම්බුනේ. ඒ වගේම මේ පැත්තට ඒ වගේ. හරි මේ වගේම එකක් උඩ තියෙනවා ඊට පස්සේ ලොකු ගහක් තියෙනවා. ඒ ගහ නුග කියන ශාකේ කවුරුත් 1000කට වඩා පරණ ශාකයක්. ඊට පස්සේ අපි ගමන වෙනස් කළා අපි කැලේ ඇතුලේ වහිනවා. ඒක